හෙලෝ ගයිස්. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ආවේ අලුත්ම WhatsApp අප්ඩේට් එකක් ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට WhatsApp එක ඕපන් කරගන්න. හරි. WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ අයිකන් එකක් පේන්න තියෙනවා ඇති පල්ලෙයක්. ඉතින් මේකට කියන්නේ Meta AI අයිකන් එක කියලා. හරි. දැන් හිතන්න ඔයාට මේ ෆෝන් එකේ මෙන්න මේ WhatsApp එකට ගියාට පස්සේ මේ අයිකන් එක නැහැ කියලා. එහෙනම් ඔයා මොකද්ද කරන්නේ? ඉතින් ඔයාට Android එකක් තියෙනවා නම් Play Store එකට යන්න. Apple ෆෝන් එකක් තියෙනවා නම් App Store එකට යන්න. ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න මෙම WhatsApp කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අප්ඩේට් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ඇප් එක ඔයා අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් guys ඔයාලා මේ විදිහට අප්ඩේට් කරගත්තට පස්සේ මේ අයිකන් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එම අප්ඩේට් කළත් ඔයාලට මේ අයිකන් එක නැත්තම් ඔයාලට ටිකක් ඉවසන්න වෙනවා ඉස්සරහට මේ අප්ඩේට් එක ඔයාලට ඒවි. හරි. එහෙනම් අපි මේ අයිකන් එක ක්ලික් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට chat එකක් ඕපන් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ආයි කියලා මැසේජ් එකක් දාමු. ඉතින් මේක chat GPT එක වගේම තමයි. ඉතින් WhatsApp එකට මේ ඔප්ෂන් එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රශ්නයක් අහලා බලමු මෙයා හරියට උත්තර දෙනවද කියලා. ඉතින් මම මේ විදිහට ලංකාවේ ජනාධිපති කවුද කියලා ඇහුවා. ඉතින් එයා විස්තරات එක්කම එයා උත්තරයක් දාලා තියෙනවා. හරි. අපි බලමු මේක මෙයාට සිංහල පුළුවන්ද කියලා. ඉතින් මම මේ විදිහට ප්‍රශ්නයක් සිංහලෙන් එයාට යවලා බලන්නම්. ඉතින් guys මම මෙන්න මේ විදිහට ලංකාවේ අගනුවර මොකද්ද කියලා එයාට ප්‍රශ්නයක් සිංහලෙන් ඇහුවා. ඉතින් බලමු එයා උත්තර දෙයිද කියලා. ඔයාලට පේනවා එයා සිංහලෙන් උත්තර දුන්නා. හැබැයි ඒක එකපාරට නැති වුණා. ඉතින් මම හිතන්නේ තාම හරියට මේ සිංහල සපෝට් නැතුව ඇති. ඉස්සරහට මම හිතන්නේ මේක හරියාව ඉස්සරහට අපිට සිංහලෙන් chat කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට guys එයා ප්‍රශ්නයක් ඇහුවම අපිට ඉංග්‍රීසියෙන් උත්තරේ ලබා ගන්න පුළුවන්. සිංහල තාම මම හිතන්නේ සපෝට් නැහැ. ඉතින් අපි ඊට පස්සේ බලමු අපි එයාට වීඩියෝ ඉමේජ් එකක් ක්‍රියේට් කරන්න කියලා එයා ඒක අපිට කරලා දීද කියලා. ඉතින් guys මම මේ විදිහට create cat image කියලා පෝස් එකේ ෆොටෝ එකක් හදන්න කියලා කිව්වා. අපි බලමු එයා අපිට ඒ ෆොටෝ එක ජෙනරේට් කරලා දෙයිද කියලා. හරි guys පේනවනේ මාර ලස්සන ෆොටෝ එකක් එයා අපිට ක්‍රියේට් කරලා දුන්නා. ඇත්තටම මම හිතන්නේ මේක අපිට වෙන කොහෙවත් මෙච්චර ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාට මම හිතන්නේ මේක ප්‍රයෝජනවත් ඒ වගේ ස්ටඩි වලට, ඔයාගේ වර්ක් වලට, ඒ වගේම ඔයා මොකක් හරි දැනුමක් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් આવොත් මෙයාගෙන් අහලා ඔයාට ඒක දැනගන්න පුළුවන්. ඉතින් මේක තමයි guys WhatsApp එකේ ආපු අලුත් අප්ඩේට් එක. ඉතින් guys මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වීඩියෝස් අපි දිගටම අරන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.